ආයුබෝවන් යාළුවන්. අපි channel එකට සුදරියෙන් පිළිගැනීමු. ධම්ම සබස්ක්‍රයිබ් කරලා බලලා අයිකන් එක ඔබන්. ඔබේ සියලු දන් සමාජ මාධ්‍යවල දකිනවා. මොරේසල් ගොනතලකගේ මරණය ගැන ජනතාව කතා කරනවා. ඇය මේ ගියේ කියලා තොරතුරු පෙතරනවා. ඇය ජීවිතව සිටිනවා කියලා තවත් තොරතුරු එනවා. ඇයගේ අවසන් ගමන් ගැන ජනතාව සිය බල. මේ සියල්ල අතර අපි ඔබට සම්පූර්ණ ස්ථිති තොරතුරු ලබා දෙන්න සූදානම්. ඇයගේ මරණය සිදු වුණාද නැද්ද? ඇයට ඇත්තටම කමක් සිදු වුණාද? ඇයගේ අවසන් ගමන් මරණයේ හේතුව කොහොමද? ඇයගේ ජීවිත කතාව, ඇයගේ පවුල පරකාශය මේ සියල්ල ඔබට විස්තරාත්මකව කියන්න. ඊට කලින් අපි channel එක subscribe කරන්න. ඒවට මවන තොරතුරු ඔබට නිරතුරුවම ලැබෙනවා. Dan in Breaking News. අද ශ්‍රී ලංකාවේ සංගීත ලෝකයේ සම්පූර්ණයෙන්ම සැහැණ වී ඇති. පුරුණ බයලා රාජින මරේසල ගුණතල. නගීවුඩ උපත ලැබුණ ඇය ළම කාලයේ සිටීම සංගීතයට ආදරය කළ. ඇගේ මයකර කොටනෙන් දේශක ගණනාවක් තුළ ලක්ෂ ගණනක් හදවත්වලට අත තිබුණ ඇය. කණ්ඩ ළම සහ යවුන් සෑන ලෝකවන අමරණීය ගතවලින් මුළු රටම නටුව තිබුණ ඇය. ඇයගේ ජීවිතයේ තිබුණ උසුප තන්මාවක් ලෙස පත් ඇතුළේ පවුල රැකගත ආකාරය. ඇයගේ සංගීත ගමන් තිබුණ අනතුරු සහ ආගමක භක්තියේ. අද උදාසන කලබල රෝහලදී හිට අටවන වියද මොල්ලවෙන් සිදිහටම සමගින් ගියයි. පෝලතන් සහ ස්වම්පුරුෂයගේ පරකාශයano බෙහිත් වඳමින් සිටියේදී මම දරුණ සිදුවීම සිදු වූ බවයි. ඒ මහතා ඇගේ ගත තවමත් විශ්වරයේ ගම්බ හඩනගෙනුව නමුත් ඇගේ නපුවත්ම විදිනවා කිසිදු සීව කරග නැහැකි විදිනාවක්. සංගීත ලෝකයේ අවසනයේ නත්තම ලෙජෙන්ඩ් එකගේ අමරණය ගමන් මාර්ගයේ නව ආරම්භයක්. ඇගේ ගත අදත් සමතනකම් ගම්බ හඩනගෙනුව නමුත් ඇගේ උරුමේ කිසිදු මේනය. ශර් අංකාව දකින සිටිනවා. සගීත පරිමුන් සිකින් සිටිනවා. මොරේසල් ගණත්ලක් ඔබ සහනයට සිදුහටම සලම. කතාව අවසනයේ දක්වුම් බලනින්. මේ මරණය කතාවක් පමණක් නා. සිදුකලක ලෙජෙන්ඩ් එකගේ අමරණය චාරකාවක් කතාවක්. ඔබේ සහනයට සිලම් ඇගේ ගත් සිදුහටම අපි හදවත් ජීවිමින් විලෝ. වීඩියෝ අවසනයේ දක්වෝ බලනින්. ඔබ සහය අපිට අමතක් නා. මොරේසල ගණත්ලක් ඔබ නම් සිදුහටම අපි හදවත් ජීවිත විලෝ.